අයිබෝන් වනේ අයිබංචාමර අපි අද කතා කරන්න හිතුවේ මෑතකදී අපේ කලාපේ වෙච්ච බරපතල ඛේදවාචකයක් සම්බන්ධයෙන් ඒ ඛේදවාචකය තමයි මියන්මාරයේ සිද්ධ වෙච්ච දැවැන්ත භූමිකම්පාව. ඒකත් එක්ක මේ මියන්මාරයේ සම්බන්ධ කාරණාව සහ වර්තමානයේ තියෙන කතන්දරය ගැන ටිකක් කතා කරන්න හිතුවා. මියන්මාරයට වගේම තායිලන්තයට, බංග්ලාදේශයට, ඉන්දියාවට, චීනයට වගේ රටවල් වලටත්, ලාෝස් වගේ රටවල් වලටත් මේ කම්පනය දැනිලා තිබ්බා. තායිලන්තයේ ජීවිත හානි සිදු වෙලා තිබුණා. මියන්මාරයේ විශාල විනාශයක් වෙලා තිබ්බා. ඉතින් ඒ ගැන කතා කරන්න තමයි අපි හිතුවේ. මියන්මාරය කියන්නේම මං හිතන්නේ විශාල වශයෙන් කාලෙන් කාලට කතා බහට ලක් වෙච්ච රටක්. අපිට සාකච්ඡා කරන්න බැරි වුණත් අපේ channel එකේ මියන්මාරය කියන්නේ නිරන්තරයෙන් කතා බහට ලක් වෙච්ච රටක්. බොහොම ව්‍යාකූල තත්ත්වයක් තියෙන රටක්. ඉතින් ඒ ගැන තමයි අපි කතා කරන්න හිතුවේ. අපි කොතනින්ද පටන් ගන්නේ? මෙහෙමයි සාමාන්‍ය චාමර මියන්මාරය කියන්නේ ආසියානු කලාපයේ එක්තරා කාලයක යෝධයෙක්නේ. ඔව්. අපි කතා කරද්දී අපි කතා කරනවානේ මේ යම්කිසි 80 ගණන් වලදී හිටපු ඒෂියන් ටයිගර්ස් කියලා. මේ ඒෂියන් ටයිගර්ස් 80 ගණන් වල කතා කරද්දී අපි කතා කළේ තායිවානය, සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව. ඒ කියන්නේ නැගී එන රටවල්. හැබැයි ඊට අවුරුදු 30කට 40කට ඉස්සෙල්ලා තව ඒෂියන් ටයිගර්ස් ටිකක් හිටියා. මේ ඒෂියන් ටයිගර්ස් තුන උනේ කවුද? එක සිලෝන්, දෙක පිලිපීන්ස්, තුන බර්මා. එහෙම නැත්නම් අපි අද කියනවා මියන්මාරය කියලා. එතකොට මේ රටවල් තුනම හිටියේ යටදීත රටවල් හැටියට. ඒ වගේම මේ රටවල් වල සංවර්ධන දර්ශක ඉතා ඉහළ තත්ත්වයෙන් තියලා තිබ්බා. ඒ විතරක් නෙමෙයි. තාක්ෂණික කාරණා ගත්තොත් ඒ කාලේ බටහිර තිබිච්ච ලෝකයේ දියුණුමයි කිවිච්ච හැමදේම මේ රටවල් වල තිබ්බා. අපි දැන් මේ කතා කරන්න හදන්නේ අද දවසේ රෙස්කියු ටීම්ස් ඒ රටේ ප්‍රධාන නගරයට ගිහිල්ලා මේ සිද්ධිය වෙලා තාම පැය 72ක් විතර කාලයක් පැය 40ක් තිස්සේ තාම රීච් කරන්න බැරුව ඉන්නවා සමහර රෙස්කියු ටීම්ස් වලට මේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩැමේජ් වෙලා තියෙන හැටියට. ඒ විතරක් නෙමෙයි. මේ රට මේ තත්ත්වයටපත් උනේ ඇයි? මෙන්න මෙහෙම දෙයක් අපිට කතා කරන්න තියෙනවා. මේ දේ වෙලා තියෙනවා පිලිපීනටත්, මේ දේ වෙලා තියෙනවා ගොඩාක් ලංකාවට. අපි දන්නවා ලංකාවද කොහෙද කියලා. මෙන්න මේ දේවල් අතර කම්පැරිසන් එකක් ඇතුළේ මේ අපි මම හිතන්නේ රෙස්කියු මිෂන් එක ගැන අද දවසේ ගොඩක් වර්ල්ඩ් නිවුස් වල ඔක්කොගෙම යන්නේ ඒක ගැන තමයි. ඕගොල්ලන්ට දැම්මොත් ඒක බලා ගන්න පුළුවන්. ලංකාවේ නිවුස් 70%ක් 80ක් විතරම සමහර නිවුස් channel වල දැන් කතා කරන්නේ උතර ගැන තමයි. ඒක ගැන ගැටලුවක් නැහැ. ඒ නිවුස් ඕගොල්ලන්ට හම්බ වෙනවා. කිසි ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් අප්ඩේට් හම්බ වෙනවා. අපිට වැඩිය හොඳට ඕගොල්ලෝ ඒක ගැන දන්නවා. හැබැයි මියන්මාරය කියන්නේ අපි එතනින් නැවතිය යුතු රටක්ද? මියන්මාරේ කොහොමද තිබුණේ? මියන්මාරේ අතීතයේ තිබිච්ච ශ්‍රීභූතියත් එක්ක කෙරිලා තිබිච්ච දේ මොනවාද? මම මේක පොඩි නම්බර්ස් ටිකක් ගත්තා මේක කතා කරන්න පටන් ගන්න. මෙතන අපි කතා කරනවා 1700ක් ගෙවල් ඩැමේජ් වෙලා. ඉස්කෝල 60ක් ඩැමේජ් වෙලා. ප්‍රධාන පාලම් 3ක් ඩැමේජ් වෙලා. මේ ඔක්කොම ඇතුලේ මොනස්ට්‍රීස් 670ක් ඩැමේජ් වෙලා. මේ වචනේ පොඩ්ඩක් අපි අරන් බැලුවොත් චාමර ලෝකයේ තියෙන යුනෙස්කෝ හෙරිටේජ් දෙකක් අතර තමයි මෙන්න මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ. මේ මොනස්ට්‍රීස් ටික ගිහින් බැලුවොත් ලෝකෙ මිනිස්සු යන්න පෙරම් පුරන සංචාරක පාරාදීස. හරි කූල් කාම් වටපිටාවක් තියෙන මානසිකත්වයෙන් අපි කියන මේ අමරපුර නිකායක් ලංකාවේ හැදුනේ මෙතනින් ඇවිල්ලා කියලා. මේ දේ ගැන අපිට තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. මම චාමර දන්නවා මේ දේ ගැන ගොඩක් හොඳ අතීතයක්. අපි යංකෝ චාමරේ අතීතයේ වියට්නාමය, කාම්බෝජය, ලාෝසය, බුරුමය බෞද්ධ රටවල්, තේරවාදී බුද්ධ ආගම තියෙන රටවල්. මේ රටවල හොඳ ස්ථාවරත්වයක් තියෙන අපේ රට වගේ. මේ තැන තියෙන මේ ඉතිහාස කතාව අපි පොඩ්ඩක් මිනිස්සුන්ට මතක් කරලා දෙමු. බුරුමය, මියන්මාරය කොහොමද ගොඩ නැගුණේ, කොහොමද මේ ඔවුන්ව විනාශයට පත් කරගත්තේ කියලා අපි.
මියන්මාරයේ දැන් බෞද්ධ උරුමය ගැන කතා කරොත් එහෙම ඒක අපි මම ලොකුවට මේ වෙලාවේ සාකච්ඡා කරන්න යන්නේ එහෙම වුණොත් අපේ කියන්නේ අපේ මූලික කාරණෙන් ගොඩාක් මෙහා වෙන්නේ නමුත් දැන් මියන්මාරයේ ඔය නැත්තම් කලින් කියපු විදිහට බුරුමේ ඔය භූමිකම්පාව සිද්ධ වුණේ ඒ රටේ දෙවෙනි ලොකුම නගරය වෙන මණ්ඩලය නගරය කිට්ටුව තමයි එපිසෙන්ටර් එක තියෙන්නේ. කියන්නේ මධ්‍ය ලක්ෂය තියෙන්නේ. එතකොට ඒ කිට්ටුවම තමයි පරණ බුරුම අධිරාජයක් වෙච්ච බගාන් අධිරාජයේ අගනුවර බගාන් නගරයේ තියෙන්නේ. බගාන් කියන්නේ යුනෙස්කෝ උරුමයක්. හෙරිටේජ් සිටි එකක් නේද? ඔව්. ඒකේ අතිවිශාල බෞද්ධ විහාර සංඛ්‍යාවක් ලොකු කුඩා බෞද්ධ විහාර සංඛ්‍යාවක් තිබිලා තියෙනවා අතීතයේදී. අදටත් මම දන්න විදිහට 1000කට වැඩි ප්‍රමාණයක් ඒවයි ගොඩක් ඒවා නටබුන් විදිහට තියෙන්නේ. නමුත් ඒවා තියෙනවා. ඔපරේට් වෙන තියෙනවා සාහන ප්‍රමාණයක්. ඔව් තියෙනවා සහ නටබුන් විශාල වශයෙන් තියෙනවා. එතකොට දැන් යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට ඒක නම් කරලත් තියෙනවා. ඒක අති විශාල නගරයක්. ඒ කියන්නේ අපිට හිතා ගන්නවත් බැරි විදිහේ ලොකු ප්‍රදේශයක්. ඉතින් ඒ වගේ ලොකු ප්‍රදේශයක් දැක්කම අපිට හිතා ගන්න පුළුවන් මොන තරම් ශාස්ත්‍රීය රාජ්‍යයක් වෙන්න ඇද්ද ඔය කියන කාලේ බුරුමය කියලා. අපිට ඊට වඩා මං හිතන්නේ ඒ ගැන අටුවා ටීකා කියන්න ඉතුරු එහෙම අවශ්‍ය නැහැ. ඒ පේන්න තියෙන දේවල් වලින්ම මේ බගාන් වල විතරක් නෙමෙයි වෙන තැන්වලත් ඓතිහාසික සිද්ධාස්ථාන ගණනාවක් බුරුමේ තියෙනවා. මං හිතන්නේ ඕගොල්ලන් හොයලා බැලුවොත් එහෙම දැන් ටික කාලයකට කලින් ඔය මං ගාව පොතක් තියෙනවා. දැන් ටික කාලයකට කලින් ෆොටෝග්‍රැෆර්ස්ලා 30 දෙනෙක් ගිහිල්ලා සතියක් බුරුමේ ගත කරලා ගත්තු අර ලොකු පොතක් කොෆි ටේබල් බුක් එකක්. ඒ හුඟාම තියෙන සිද්ධාස්ථාන. අනික් එක ඒ බෞද්ධ සංස්කෘතිය අදටත් ඒ මියන්මාරයේ නැත්තම් බුරුමේ තියෙන බෞද්ධ සංස්කෘතිය අති ඒක අමුතුම එකක්. ඒ ගිහිල්ලා ඒ අත්දැකීම් තියෙන සමහර අය අපිට කියලා තියෙනවා මේ සමහර වෙලාවට උදේ පාන්දර පිණ්ඩපාතේ වඩින්න 100 ගණන් හාමුදුරුවෝ. ඊළඟට ඒ පන්සල්වල සමහරලාට ඒ පන්සල්වල නවතින්නත් පුළුවන් ගියාම. ඒක වෙනමම අර රුවනය කිව්වා වගේ මේ ලංකාවට වඩා ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන අර මම දකිනවා හැම වෙලාවකම ලංකාවේ මිනිස්සුන්ගේ ඔක මම තායිලන්තෙත් යම් ප්‍රමාණයකට ඔක දකිනවා මේ හරි ඒගොල්ලන්ගේ ආගම හරි බහුභාණ්ඩිකයි. මියන්මාරේ අපි දකින්නේ ඊට වඩා හරි සරල ජීවිත මිනිස්සුන්ගේ. මම මගේ යාළුවෙක් ඉන්නවා මට එක සැරයක් කිව්වා ඒගොල්ලන් එයාලා සයිට්ස් වල වැඩ කරා මියන්මාරේ කාලයක්. ඒ සයිට්ස් වල කවදාවත් හොරකම් ඒව වෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ඒවා අරන් ගිහිල්ලා වැඩක් නැහැ. ඒ නිසා මේ මිනිස්සු ඒවා අරන් යන්නේ. කොච්චර වටින දෙයක් වුණත් එයාලට වැඩක් නැත්නම් එයාලා අරන් යන්නේ. අන්න එහෙම හෙන වෙනස් මේ කතන්දර ටිකක් බුරුමේ සම්බන්ධයෙන් තියෙනවා. ඕක මම හරි පොඩි ලස්සන දෙයක් ඇඩ් කරන්නම්. මොකද මම වර්ල්ඩ් විෂන් එකේ ඉඳිද්දී මගේ බුරුමේ හා සම්බන්ධ වැඩ කරපු කීප දෙනෙක් හිටියා. ඒතරම් බුරුම ජාතික කීප දෙනෙක් හම්බ වෙනවා. රෝගින්න සරණාගතයෝ සහ ඒ වගේම ඉන්න මේ තන එක්සිකියුටිව් ලෙවල් එකේ වැඩ කරන බුරුම ජාතිකයෝ. මේ හිටිය ලස්සන ගෑනු ළමයි 4 දෙනෙක්. හරිම ලස්සනයි අවුරුදු 20 ගණන් වල 25 26 දැන් ඉතින් අපේ ඉන්න ගෑනු දරුවෝ මේකප් දාන හැටි, මේ පුතු පාට කරන හැටි, අපි ලිප්ස්ටික් ගාලා, හෙයා ස්ටයිල් දාලා ඔක්කොම තියෙනවනේ. අනේ මේ කෙල්ලුයි පැටවු ටික ලස්සනට අපිත් එක්ක ඉන්නවා. හැමදාම එද්දි අර ටැල්ක් පවුඩර් එකක් තියෙනවා. මම හිතන්නේ ඕක තියෙන්නේ අපේ ලංකාවේ කියුටි කිරා කියලා ඉස්සර කිව්වා. ඒ වගේ දෙන මම එහෙම දවසක් ඇත්තටම ආයු ඇප්ලයින් කියුටි කිරා කියලා. හිනා වුණා මොකද නේද ඇටල් ඊට පස්සේ වෙලාව මම මොකද්ද කියලා ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපේ රට හිම පෝසත් රටක් නෙමෙයි අපි දැනට මේ තියෙන සම්ප්‍රදාය තමයි මේ ලස්සන මේ තියෙන හැම පිච්චෙන එක වාක්ක ගන්න අපි පවුඩර් එකක් ඇප්ලයි කරනවා දැනට උනත් දැක්කොත් බුරුම කාන්තාව මූණ පුරාම පවුඩර් එකක් ඇප්ලයි කරනවා බොහොම සරලයි මේ අයිබ්‍රෝස් අරව මෙව හදලත් නෑ තියෙනවා බොහොම ඉන්න සරල බොහොම හොඳ අහිංසක වා කියනවා වගේ එහෙම හොරකම් තියෙන හිතක් තියෙන එහෙම දේ මිනිස්සු ටිකක් නෙමෙයි වැඩ කරද්දී වුණත් බොහොම හොස්පිටැලිටි එක මාරයි මේ මිනිස්සුන්ට එක්ක වැඩ කරද්දී මාර ආදරයක් තියෙනවා චාමර ඒ කියන්නේ ඒ වගේම හරි වැඩකට වුණත් මාර උනන්දුයි මේ මිනිස්සු චාමර කතා කරා ඕ නෑ ඒකත් එක්ක බුරුමේ වර්තමාන අර්බුද නැත්නම් මියන්මාරේ වර්තමාන අර්බුද වලට හේතු වෙලා තියෙන්නේ තනිකරම දේශපාලනේ වෙන මොකක්වත් නෙමෙයි. දැන් දේශපාලඥයෝ මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවන රටාවට එක සෙල්ලම් කරනවා. ඔව් ඒක අපි ගත්තොත් එහෙම එක්තරා දුරකට යටත් විජිත පාලකයන් විසින් ඇති කරපු සමහර ගැටලුත් ඔතන තියෙනවා. අනිවාර්යයෙන්.
ඊටත් එක්කම යටත් විජිතයක් විදිහට තිබිලා ඒ රාජ්‍ය නිදහස ලබනකොට 1947 දී ඒ නිදහස 48 ජනවාරි මාසයේ ඇත්ත වශයෙන්ම 48 ජනවාරි 4 වෙනිදා ලංකාවට මාසයකට කලින් තමයි නිදහස ලැබුවේ. නමුත් ඒ කිට්ටුව තිබිච්ච ප්‍රශ්න ඇතිවෙච්ච ප්‍රශ්න එක්ක බුරුමේ ඇති වුණ අස්ථාවරත්වයන් 1948 ඉඳලම අද වෙනකන් බුරුමේට නැත්නම් මියන්මාරයට බලපාලා තියෙනවා. ඒක වර්ධනය වුණා හමුදා පාලනයන් වගේ දේවල් නිසා. නමුත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 1947 බුරුමය 48 බුරුමය කියන රාජ්‍ය නිර්මාණය වෙන්නෙම අර්බුදකාරී පසුබිමක් මැද. කියන්නේ ඒගොල්ලන්ගේ නිදහස් සටනේ නායකයා ජෙනරල් අවුන් සාං ඇතුළු කැබිනට් එකේ ප්‍රධාන පෙළේ කිහිප දෙනෙක්වම 47 අවුරුද්දේදී ඝාතනය වෙනවා. එතකොට එහෙම ඝාතනය වෙන්නේ ඒ අභ්‍යන්තර දේශපාලන පළහිලව්වක් හින්දා. ඒක පිටිපස්සෙන් බ්‍රිතාන්‍ය හෝ වෙන යම් යටත් විජිතවාදී රටක් හිටියා කියලා සමහරු සැක කරනවා. නමුත් ඒක ඔප්පු කරලා නැහැ. හැබැයි පැහැදිලිවම අභ්‍යන්තර දේශපාලනික අර්බුදයක් හින්දා මේ බලය අල්ල ගැනීම සඳහා යම් කිසි පිරිසක් කරපු වැඩක්. ඒ වැඩේ සාර්ථක වුණේ නැහැ. අන්තිමට ඒ පක්ෂයේ කොහොම හරි ඒ ඝාතනයෙන් ගැලවෙන පුද්ගලයා තමයි පුද්ගලයෝ ටිකක් ඉන්නවා. ඒ අතරේ ඌණු කියන නායකයා ඉන්නවා. එයා තමයි පළවෙනි අගමැති බවට පත් වෙන්නේ. පළවෙනි නායකයා වෙන්න හිටියේ ඇත්තටම අවුන් සාං. මේ ඌණු තමයි මම හිතන්නේ පහු කාලෙක යුනයිටඩ් නේෂන්ස් වල සෙක්‍රටරි බවටත් පත්. නෑ ඒ ඌණු නෙමෙයි. ඒ ඌතාන්ට්. ඌතාන් නේ. හරි. දැන් ඌණු ඊට පස්සේ 48 අවුරුද්දේ අගමැති බවට පත් වෙනවා. නමුත් ඒ වෙනකොට ඔතන තියෙනවා තව ගනුදෙනුවක් බුරුමේ ප්‍රධාන ජනවර්ගයේ බුරුම ජනතාව සහ ඔය ප්‍රාදේශීයව විශේෂම කඳුකර පළාත්වල ඉන්න ගෝත්‍ර ඉන්නවා. ගෝත්‍ර ගණනාවක් ඉන්නවා. මේ ගෝත්‍ර සමහරක් එක්ක අවුන් සාං ගිවිසුමකට එනවා පංග්ලොන් ගිවිසුම කියලා එකකට. ඒ බලය බෙදා ගැනීම පිළිබඳව. එක රටක් විදිහට. නමුත් ඒ ගිවිසුම හරියාකාරව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විවිධාකාර හේතු මත. අවුන් සාං මරණයට පත්වීමත් ඒකට එක හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඒ අවුන් සාංගේ මරණයත් එක්ක ඇතිවෙච්ච කම්පනයත් එක්ක තමයි බුරුමේ කියන රාජ්‍ය නිර්මාණය වෙන්නේ උපදින්නේ. ඒ උපදින බුරුමය කියන රාජ්‍යය මුල් කාලේ ඉඳලම විවිධාකාර දේශපාලන ප්‍රශ්න වලට මැදි වෙනවා. අර පංග්ලොන් ගිවිසුම හරියට ක්‍රියාත්මක නොවීමත් ඒකට හේතුවක් බවට පත් වෙනවා. එතකොට ඔය ගෝත්‍රික ප්‍රදේශවල ඉන්න මිනිස්සු සමහරු හැමෝම නෙමෙයි සමහරු ක්‍රිස්තියානි ආගමේ අය. මොකද මිෂනරීස්ලා ගිහිල්ලා ඔය ඒ ආගමික ප්‍රචාරක කටයුතු කරලා. එතකොට බර්මන්ස්ලා ගොඩක් බෞද්ධ කට්ටිය. උතන ඉතින් මේ ආගමික ප්‍රශ්නයකට වඩා උතන ජනවාර්ගික එහෙම ගැටලුකාරී තත්ත්වයන් තමයි නිර්මාණය වෙන්නේ. කොහොම හරි 48 අවුරුද්දේ ඉඳලම නිදහස ලබන බුරුමයට නිදහස ලැබපු දවස්වල ඉඳලම විවිධාකාර කැරලිකාර කණ්ඩායම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නිදහසේ ඉන්න හම්බුනේ නැහැ. නිදහසේ ඉන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට 48 ඉඳලම ජනවාර්ගික කැරලිකාර කණ්ඩායම් සහ දේශපාලනික කියන්නේ බුරුම කොමියුනිස්ට් පක්ෂය වගේ ඒවා. බුරුම කොමියුනිස්ට් පක්ෂයත් එක්තරා කාලයක බොහොම බරපතල චැලෙන්ජ් එකක් බවට පත් වෙනවා බුරුමේ ආණ්ඩුවට එක්තරා කාලයක. ඒතකොට ওই විදිහට විවිධාකාර කණ්ඩායම් වල තර්ජනයන් මැද්දේ තමයි බුරුමය කියන රාජ්‍ය නිර්මාණය වෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ට කවදාවත් අර දේශපාලන ස්ථාවරත්වය තිබුණේ නැහැ. ඒ දේශපාලන ස්ථාවරත්වය ගොඩනගා ගන්නට තිබිච්ච අමාරුකම් හේතු කොටගෙන බුරුමය කවදාවත් අර මේ දැන් ඔය රුවනය කිව්ව අයිෂන් ටයිගර් කෙනෙක් වගේ ඒ පොටෙන්ෂල් එකට ගියේ නැහැ. බුරුමය හැමදාම හිර වුණා එක තැනක. නේද මම ඉස්සෙල්ලාම දැන් කියපු පොයින්ට් එකත් එක්කත් ඒක හරි වැදගත් වෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්කම හම්බ වෙන්නේ ඒ දවස්වල ඉන්න ඒ කලාපේ ඉන්න බලවත්ම රටක නායකයෙකුට බොහෝ දුරට නැත්තම් කවුරු හරි බලපෑමක් කළ හැකි නායකයෙක් වුන් තෝරගන්නේ. ඒතකොට බුරුමේ ඒ කාලේ වෙද්දී එහෙම බලපෑමක් කළ හැකි මට්ටමේ තිබුණා. ඒතකොට ඒ තත්ත්වෙන් අදට උනේ මෙහෙම කොහොමද කියන එක තමයි අපි මේ කතන්දරේ කියන්නේ. ඔව් ඊට පස්සේ 962 දී බුරුම හමුදා කුමන්ත්‍රණයක් වෙනවා. ඒතර 958 ඉඳන් 60 වෙනකන් හමුදාව පාලනය කරන අතරමැදි කාලයක. ඊට පස්සේ ආයෙත් 62 ඉඳන් හමුදා කුමන්ත්‍රණයක් වෙනවා. ඒකෙන් පස්සේ බුරුමය ගොඩක් මේ හුදෙකලා වෙනවා. රටවල් ගොඩක් එක්ක මිත්‍ර ගනුදෙනු අඩු වෙනවා බුරුමේ. මොකද 62 වෙනකන් කාලය තුල බුරුමය ඇත්ත වශයෙන්ම ඒ කාලේ ගොඩනැගෙමින් තිබිච්ච නොබැදි ජාතීන්ගේ සමුළුව ඒ නොබැදි ජාතීන්ගේ ව්‍යාපාරය ඒ වගේ දේවල් වලට බුරුමේ ඍජුව සම්බන්ධ වෙනවා. බැන්ඩුම් සමුළුවට
ඕගනයිස් කරන්න සම්බන්ධ වෙනවා ඊළඟට නොබැඳි ජාතීන්ගේ සමුළුවේ මේ ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. ඒ විදිහට ඒගොල්ලන් දේශපාලනික වශයෙන් සැලකිය යුතු බරක් තිබිච්ච රටක්. හැබැයි 62න් පස්සේ ඒගොල්ලන්ගේ මාර්ගය වෙනස් කරනවා. ඉතින් එතකොට 62 ඉඳන් 88 වෙනකම් මම හිතන්නේ ජෙනරල් නේවින් තමයි රට පාලනය කරේ. එයා ඊට පස්සේ ඔය 70 ගණන් වල Burmese way of socialism කියලා ක්‍රමවේදයක් හඳුන්වලා දීලා සමහර ගොඩාක් ව්‍යාපාර ජනසතු කරලා ඒ විදිහට මේ එහෙම වැඩක් කරගෙන ගියා. ඒක අවුන්සාන්ට ඉඩ දෙන්න දුන්නෙම නෑ නේද? අවුන්සාන් 47 දී මරණයට පත් වුණා. ඔය තමයි කියන්නේ අවුන්සාන්ගෙන් සහ ඔහුගේ තියෙන කණ්ඩායමට ඉඩ දෙන්න හම්බුනේම නෑ. ඔය කියන්නේ අවුන්සාන්ගේ මරණයෙන් පස්සේ ඌණු අගමැති වෙන්නේ ඌණුත් එයාලගේ පක්ෂයේම තමයි. නමුත් 62න් පස්සේ ඒ ඔක්කොම ඉවරයි. දේශපාලනික වැඩපිළිවෙල ඔක්කොම ඉවරයි. හමුදා පාලනයක් බලයට පත් වෙන්නේ. 62න් පස්සේ හමුදා පාලනය යනවා 88 89 90 වගේ කාලෙ වෙනකන් 88 අවුරුද්දේ අගෝස්තු මාසේ ඔය 88 කියන මේ විරෝධතා ව්‍යාපාරය. ඒ කියන්නේ 1988 අගෝස්තු 8 වෙනිදා තමයි ඒක පීක් වෙන්නේ. ඒකයි 88 කියලා තියෙන්නේ. ඒ විරෝධතා ව්‍යාපාරය හට ගන්නවා. දැන් මෙතෙන්දි වැදගත් කාරණේ මේ විරෝධතා ව්‍යාපාරයට මේ ඇත්තටම භික්ෂූන්ගේ පැහැදිලි සපෝට් එකකුත් තිබුණා. මිනිස්සුන්ගේ නිදහස අනම්මන බුරුමේ ගොඩක් කරලා මම දකිනවා භික්ෂූන්ගේ ඉන්වෝල්ව්මන්ට් එක තියෙනවා හැම දෙයකදීම නේද? මිනිස්සුන්ගේ පැත්තේ භික්ෂූන් සැලකිය යුතු ප්‍රමාණයක්. ඒ කියන්නේ මිනිස්සු ඕක හරි ලස්සනට කිව්වා මට මේ ලංකාවේ හාමුදුරු කෙනෙක්. ලංකාවේ තෙල් පෝලින් තියෙන කාලවල වල මේ මහත්තයෝ අපි ගියොතින් එහෙම අපිට පෝලිමෙන් ඉස්සරහට ගිහිල්ලා තෙල් ගහලා දෙයි. ඒ වුණාට එතන ඉන්න අනික් මිනිස්සුන්ට ඒ ගැන තරහක් ඇති වෙනවනේ. එතකොට අපි දානේ ගන්නෙත් ওই මිනිසුන්ගෙන්නේ මහත්තයෝ. අපිට එහෙම කරන්න බෑනේ කියලා වගේ කතාවක්. ඒ හාමුදුරුවොත් මට මම දන්න විදිහට ඔය බුරුමෙන් ආපු රාමඤ්ඤ නිකායේ හාමුදුරු කෙනෙක්. ඉතින් මේ ඒ ට්‍රැඩිෂන් එක මම හිතන්නේ ඒගොල්ලන්ගේ තියෙනවා. මේ මිනිස්සු සහ හාමුදුරු ගොල්ලෝ අතර තියෙන සම්බන්ධය මෙහෙ දකින්නට වඩා ඇත්තටම හරිම මේ ඊට වඩා බොහොම මේ හරි හොඳ සම්බන්ධයක් තියෙනවා ඇත්තටම. ඉතින් කොහොම හරි 88 මේ ප්‍රොටෙස්ට් වලින් පස්සේ හමුදාවට සිද්ධ වෙනවා එක්තරා දුරකට මේ ඩෙමොක්‍රසි පැත්තට යන්න. ඒ අනුව තමයි 1990 මැතිවරණයක් කැඳවන්නේ. ඔය ප්‍රොටෙස්ට්ස් අස්සේ තමයි අවුන් සාන්ගේ දියණිය අවුන් සාන් සූචි ඉස්සරහට එන්නේ. එයාගේ මම හිතන්නේ මවගේ අභාවය නිසා එයා එන්නේ මියන්මාර් බුරුමෙට එන්නේ. කොහමරි එතකොට මියන්මාරය කියලා නම වෙනස් කරලා රැන්ගූන් වල නම යැන්ගොන් කරලා එහෙම ඉතින් කොහොම හරි මේ 90 මැතිවරණයෙන් National League for Democracy පක්ෂය ජයග්‍රහණය කරනවා. මේ අවුන් සාන් සූචි නායකයා විදිහට. හැබැයි ඊට පස්සේ හමුදාව පක්ෂයේ ප්‍රතිඵලය අවලංගු කරලා ඉවර වෙලා දිගටම හමුදාව පාලනය කරනවා. ওই විදිහට හමුදා පාලනය 2010 11 විතර වෙනකන් පවතිනවා. ඊට පස්සේ 2009 වෙද්දී හමුදාව ප්‍රතිසංස්කරණ වලට ආපහු යනවා. ඊට පස්සේ ආයේ මැතිවරණ කැඳවලා ආයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ඇවිල්ලා අවුරුදු 10ක් විතර ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තියෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ඡන්ද තියලා අවුන් සාන් සූචිගේ පක්ෂය ආයේ බලයට ඇවිල්ලා එහෙම තිබිලා 2021 අවුරුද්දේ ආයේ හමුදා කුමන්ත්‍රණයක් මගින් දැන් ඉන්න හමුදා ආණ්ඩුව බලය අල්ලගන්න. 2021 මම හිතන්නේ පෙබරවාරි 1 වෙනිදා. කොහොමරි ඒ සිද්ධියෙන් පස්සේ හමුදා පාලනයක් තමයි තියෙන්නේ. හැබැයි වෙනස තියෙන්නේ මම දැක්ක මේ වෙලාවේ රටේ තියෙන වෙනස සම්බන්ධයෙන් ගත්තොත් මෙතුවක් කාලයක් බුරුමේ මධ්‍යම ආණ්ඩුව මොක වුණත් හමුදා ආණ්ඩුව තිබ්බත් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වෙච්ච ආණ්ඩුව 2011න් පස්සේ පාලනය කරන කාලේ වුණත් මම හිතන්නේ 2015 වෙනකොට තමයි මහචන්දයක් තිබ්බේ. කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලනය කරන කාලේ වුණත් අපි දැකපු එක ප්‍රධාන කාරණයක් තමයි මේ අර එත්නික් ගෲප්ස් දිගටම ෆයිට් එකේ හිටියා. දැන් අවුන් සාන් සූචි බලයට ආවට පස්සේ ඒ සමහර ගෲප්ස් එක්ක අවුන් සාන් සූචි නිල වශයෙන් ජනාධිපති ධූරයට හෝ අගමැති ධූරයට පත් වුණේ නැහැ. මොකද එයාට නෛතික බාධාවක් තියෙනවා ව්‍යවස්ථාවෙන්. මේ විදේශීය කෙනෙක් ඒක එයාව බ්ලොක් කරන්නම තමයි ඒක දැම්මේ. විදේශීය කෙනෙක් විවාහ කරගෙන හිටියොත් එහෙම ඒ තනතුරට යන්න බෑ. අන්න එහෙම කතාවක් දාලා තිබ්බා. හමුදාවෙන්ම තමයි ඒක දැම්මේ. කොහොම හරි එයා තමයි ඒ උනාට
රටේ ඇත්ත නායිකාව ඒක බොහොම පැහැදිලි ඒ දවස්වල. ඉතින් කොහොම හරි එයාගේ පාලන කාලේ වුණත් සමහර එත්නික් ගෲප්ස් දිගටම සටන් වල නිරත වුණා. සමහර අය ආණ්ඩුවත් එක්ක සාම ගිවිසුම් වලට ආවා. ඇත්තටම හමුදා ආණ්ඩුව ප්‍රතිසංස්කරණ පටන් ගත්ත කාලෙම හමුදා ආණ්ඩුව ඒ සමහර කණ්ඩායම් එක්ක සාම කතා පටන් ගත්තා. ඊට පස්සේ සිවිල් ආණ්ඩුව බලයට පත් වුණාට පස්සෙත් ඒගොල්ලොත් එක්ක සාම කතා දිගටම ගියා. නමුත් සමහර ගෲප්ස් දිගටම ෆයිට් එකේ හිටියා. හමුදා කුමන්ත්‍රණය වුණාට පස්සේ ඒගොල්ලෝ ආපහු සම්පූර්ණයෙන්ම ෆයිට් එකට බැස්සා. එතකොට මේ පාර වෙනස වුණේ 2021 හමුදා කුමන්ත්‍රණයත් එක්ක මිනිස්සු විශාල වශයෙන් පාරට බැස්සා. ඒගොල්ලන්ව දරුණු විදිහට මර්ධනය කරා. ඒතකොට මිනිස්සු තේරුම් ගත්තා සාමකාමී ප්‍රොටෙස්ට් වලින් මේක පෙරලන්න බෑ කියලා. ඒ අවුන් සාන් සූචීගේ පක්ෂයට සපෝට් කරන විශේෂම තරුණ පරම්පරාවේ අය නගරවලින් ගිහිල්ලා අර එත්නික් ගෲප්ස් එක්ක සෙට් වෙලා යුද්ධ පුහුණුව ලබා ගන්න පටන් ගත්තා. පස්සේ ඒගොල්ලෝ People's Defence Forces කියලා ඒගොල්ලන්ගේම ඕගනයිසේෂන් එකක් බිල්ඩ් අප් කරා. එතකොට දැන් මියන්මාරේ ඔය භූමිකම්පාව වෙන වෙලාව වෙනකොට පාර්ශව 3ක් සටන් කරනවා. පොදුවේ ගත්තම හමුදාව සහ පොදුවේ ගත්තම එත්නික් ගෲප්ස් ඒ ගොඩක් තියෙනවා. ඊට අමතරව People's Defence Forces ඒ කියන්නේ අවුන් සන් සූචීගේ පක්ෂයට සම්බන්ධ කට්ටිය විසින් හදා ගන්නා ලද අලුත් සන්නද්ධ කණ්ඩායම. ඕක කලින් තිබුණේ අවුන් සන් සූචීගේ පක්ෂ කට්ටිය මීට කලින් කවදාවත් සන්නද්ධ අරගලයට මේ සම්බන්ධ වෙලා හිටියේ නැහැ. නෝ ඔප්ෂන් හින්දා තමයි දැන් මේ නෝ ඔප්ෂන් හින්දා. ඒක ඇත්තටම පක්ෂයෙන් සැන්ක්ෂන් කරාද නැද්ද කියන එක මම කියන්න දන්නේ නැහැ. හැබැයි ඒ අවුන් සන් සූචීට සපෝට් කරපු විශේෂම තරුණ පරම්පරාව ගියා. ගිහිල්ලා ඉවර වෙලා ඒගොල්ලෝ ඒ කියන්නේ මුලදී පක්ෂයෙන් ඒක සැන්ක්ෂන් කරාද මම දන්නේ නැහැ. නමුත් අන්තිමට ඒගොල්ලෝ වෙනම People's Defence Forces කියලා ඕගනයිසේෂන් එකක් හදාගත්තා. එතකොට ඒගොල්ලෝ අර එත්නික් ගෲප්ස් එක්කත් සම්බන්ධතා තියෙනවා. පස්සේ මේ දැන් 2022 විතර ඔය එත්නික් ගෲප්ස් ටිකක් ලොකු ඔෆෙන්සිව්ස් වගේ පටන් ගත්තා. 2023 ලොකු ඔෆෙන්සිව්ස් වගේ පටන් ගත්තා. සැලකිය යුතු ප්‍රදේශයක් දැන් අහිමි වෙලා තියෙනවා යුද්ධ හමුදාවට බලය. හැබැයි මේ පාර්ශව 3න් එක පාර්ශවයකටවත් මේ යුද්ධේ දිනන්න ඕන කරන ශක්තිය නැහැ. එතකොට මේ තුන් ගොල්ලොම එක එක පැති පාලනය කරනවා. අනික තුන් ගොල්ලම කිව්වට එත්නික් ගෲප්ස් කිව්වහම එත්නික් ගෲප්ස් ගොඩාරියක් තියෙනවා. ඒ කියන්නේ මේ මිලිෂියා කණ්ඩායම් ගොඩක් තියෙනවා. එතනික් ගෲප්ස් එකවනේ මාෆියා කණ්ඩායම් කැරලි කණ්ඩායම් නෑ මාෆියා කණ්ඩායම් කැරලිකාර කණ්ඩායම් ඩ්‍රග් ඩීලර්ස්ලා එහෙමත් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ගේ හමුදාවල්නුත් ඔය මේ නිකන් ඔය ප්‍රජාතන්ත්‍ර නිකන් අමුතු නම් දාගෙන ඒ ඉන්න සමහර අය ඒ වගේ අයගේ කට්ටිය තමයි. හැබැයි එහෙම නැති අයත් ඉන්නවා. ඒ කියන්නේ ඒක තනිකර මේ එහෙම ඔය ඩ්‍රග් ඩීලර්ස්ලාගේ එහෙම කණ්ඩායම් නෙමෙයි. එක්තරා කාලයක හිටියා ඔය එක කාලයක් හිටියා මේ කුන්සා කියලා කෙනෙක්. මිනිහා මේ ඔය එක පැත්තක් ඔය ගෝල්ඩන් ට්‍රයැන්ගල් කියලා කියන්නේ තායිලන්ත මියන්මාර් සහ ලාओස් බෝඩර් එක පැත්ත. ඔය පැත්ත කන්ට්‍රෝල් කරේ එක්තරා කාලයක ඒ කුන්සා. මිනිහා ඩ්‍රග් ඩීලර්. මිනිහා ඇත්තටම එස්කොබාර්ට පස්සේ ලෝකේ ධනවත්ම ඩ්‍රග් ඩීලර් කියලා කියන්නේ. එච්චර නමුත් අර ලෝකේ අර එස්කොබාර් ප්‍රසිද්ධ වුණාට කුන්සා එච්චර ප්‍රසිද්ධ වුණේ නැහැ. හැබැයි එහෙම අයත් හිටියා. එහෙම ඩ්‍රග් ඩීලර්ස්ලා සහ ඔය එත්නික් ගෲප් සහ ඔය වෙන කණ්ඩායම් මේගොල්ලන් ඒවත් සම්බන්ධකම් තියෙනවා. ආම්ස් ස්මග්ලර්ස්ලාට ඩ්‍රග් ඩීලර්ස්ලාට සම්බන්ධකම් තියෙනවා. ඒවා බරපතල විදිහට තියෙනවා. ඒවත් මේ රටේ අස්ථාවරත්වයට හේතු වෙලා තියෙනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ තුන් ගොල්ලක් මේක තුන් කොන් සටනක් බවට පත් වෙලා. අනික එත්නික් ගෲප්ස් උත් අර මං කිව්වා වගේ තුන් කොන් කියන්නේ එත්නික් ගෲප්ස් තුනක් එත්නික් ගෲප්ස් ගොඩක් තියෙනවා. එත්නික් ගෲප්ස් ගොඩක් තියෙනවා. ඒක තනිකර අපි කියනවා විවිධාකාර වාර්ගික සටන්කාමී කණ්ඩායම් කියලා. ඒක එකක්. ඊට අමතරව PDF එක. ඒ කියන්නේ අවුන් සාන් ඒ කියන්නේ මේ තරුණ ආපු තරුණ කණ්ඩායම්. ඒ PDF එකේ වැඩේ තියෙන්නේ ඒ ගොඩ බර්මීස්ලා. එත්නික් කණ්ඩායම් නෙමෙයි. අර වාර්ගික කණ්ඩායම් වල වැඩේ තියෙන්නේ ඒගොල්ලෝ රටේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවලනේ ජීවත් වෙන්නේ. ඒගොල්ලෝ රටේ මැද නෙමෙයි. දැන් PDF එකේ ඉන්නේ ගොඩක් බර්මීස් මිනිස්සු. එතකොට හමුදාවේ ඉන්නවා. තත්මදෝ කියලා කියන්නේ හමුදාවේ ඉන්නවා. PDF එකේ ඉන්නවා. අර වාර්ගික කණ්ඩායම් ඉන්නවා. දැන් වාර්ගික කණ්ඩායම් පොදුවේ තනි ගෲප් එකක් විදිහට කතා කරේ මේ වෙලාවේ ඒගොල්ලෝ සැලකිය යුතු ප්‍රමාණයකට එකතු වෙලා ෆයිට් කරනවා. ට්‍රිපල් බ්‍රදර්හුඩ් අලයන්ස් කියලා එකක් හැදිලා තියෙනවා. තව ඒ වගේම ඒගොල්ලොත් එක්ක වැඩ කරනවා තව කණ්ඩායම් කීපයක්. අරකන් නාමික ඒ වගේ විවිධාකාර කණ්ඩායම් ඔතන ඉන්නවා. ඔතන එත්නික් ගෲප්ස් ගත්තාම මම දැන් 10ක් විතර ඉන්නවා. ඒවා ඔක්කොම එක ගෲප් එකක් විදිහට මම කතා කරේ.
පොදුවේ ගත්තාම ගෲප්ස් තුනක් තියෙනවා. හමුදාව, PDF එක සහ People's Defence Forces සහ අර අනික් ethnic groups. එතකොට ඔය තුන් ගොල්ලෝන්ගෙන් එක ගොල්ලකටවත් සම්පූර්ණ බලය අල්ලගන්න බලයක් නැහැ. ඒ නිසා තුන් ගොල්ලොම එකිනෙකා මරා ගන්න. ඔන්න ඔහොම තත්ත්වයක් තියෙදි තමයි මේ භූමිකම්පාව වෙන්නේ. ඕකෙම අතුරු කතාවක් තමයි අර අපි කතා කරේ වාඩි වෙන්න කලින් මෙතන අර මේ IT සෙක්ටර් එකේ කට්ටිය වරන් යන කතන්දරේ එතනට එන්න තමයි ආවේ. මොකද එතන අපිට දැන් තියෙන්නේ අපි දැන් මේ බුරුමේ ගැන කතා කරපු තව මේ අපිට කියන්නේ හොට් නිවුස් තිවිච්ච දේ ඒක නීට ඉස්සෙල්ලා. ඔව් මම දැක්කා මේ SMS එකකුත් ඇවිල්ලා තිබුණා. මේ භූමිකම්පාව වුණ ගමන්මද මන් දන්නේ මම බැලුවා යකෝ භූමිකම්පාව වෙච්ච ගමන් මේ කොහොම හරි මට මතක නැහැ භූමිකම්පාවට කලින් වෙන්නත් පුළුවන් මගේ ඔළුවේ ඕක වැඩ කරපු නිසා ඔය IT සෙක්ටර් එකේ අයව අරන් යන කතන්දරේ සෙක්ටර් කියලා මේ IT කරන මිනිස්සු නෙමෙයි කොහේ හරි මේ දැන් IT කෝස් එකක් කරලා තියෙන ලංකාවේ තියෙන ගස් කල් වලට ගහම විසි වෙන ඕනේ සාමාන්‍ය ටිකක් ගෙනහිල්ලා ඒගොල්ලෝ හිර කරගෙන මේ ඒගොල්ලෝ ස්කෑම්ස් වලට පාවිච්චි කරනවා ස්කෑම්ස් කරන ක්ලබ් එකක් හදාගෙන තියෙනවා. ඔය ඒවා එතන වෙලා තියෙන්නේ ස්කැමර්ස්ලා ගොඩාක් ඉස්සරම චීනයේ ඇතුලේ ඉඳන් සහ එහෙම ඔය අවට සමහර තැන්වල තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. පස්සේ චීනු ඕක ක්‍රැක් ඩවුන් කරනකොට ඒගොල්ලෝ බුරුමෙට එනවා. බුරුමේ තියෙන වැඩේ අර කලින් කිව්වා වගේ කිසිම කණ්ඩායමක් කන්ට්‍රෝල් කරන්නේ නැහැ බුරුමේ සම්පූර්ණයෙන්. එතකොට ඔය බෝඩර් ඒරියාස් වලට ගිහිල්ලා සමහරලාට ඔය එත්නික් ගෲප්ස් වලටත් කීයක් හරි දීලා සමහරට හමුදාවටත් කීයක් හරි දීලා ඕවා කරගෙන යනවා. ඔන්න ඕක තමයි වැඩේ. එතකොට සමහර විට හරියට කවුරුත් කන්ට්‍රෝල් කරන්නේ නැහැ. චීන බෝඩර් එකේ කොහොම ස්කෑමින් සෙන්ටර්ස් ගොඩක් තියෙනවා. තායි බෝඩර් එකෙත් තියෙනවා. දැන් ඔය 2023 අවුරුද්දේ ඔය බුරුම එත්නික් ගෲප්ස් ටිකක් ලොකු අරගලයක් පටන් ගත්ත වෙලාවේ ගියපු එක කතාවක් තමයි චීන ආණ්ඩුව සාමාන්‍යයෙන් හමුදා ආණ්ඩුවත් එක්ක හොඳයි. හැබැයි චීන ආණ්ඩුව හමුදා ආණ්ඩුවත් එක්ක අවුලෙන් හිටියා කියලා. හේතුව ඔය ස්කෑමින් සෙන්ටර්ස් කන්ට්‍රෝල් කරන්න හමුදාව කටයුතු කළේ නැහැ කියලා. මොකද මේ ස්කෑමින් සෙන්ටර්ස් වල එක ප්‍රධාන ටාගට් එකක් තමයි චීනයේ ඉන්න සල්ලිකාරයෝ. අනිවාර්යයෙන්. ඔව්. එතකොට මොකද ඒ විශේෂයෙන්ම චීන බෝඩරේ ඉන්න ස්කෑමින් සෙන්ටර්ස් වල කට්ටිය චීනෙන් ආපුවා. ඒතකොට චීන භාෂාව දන්නවා. සහ මේ බෝඩරේ ඉන්න අය චීන භාෂාව දන්නවා. එහෙම සම්බන්ධකම් තියෙනවා. දෙපැත්තට සම්බන්ධකම් තියෙනවා. චීන ආණ්ඩුව අවුලෙන් හිටියා කියලා කියනවා හමුදා ආණ්ඩුවත් එක්ක ඕක කන්ට්‍රෝල් නොකරපු එකට. ඒ නිසා ඒ සමහර මිලිටන්ට් ඕගනයිසේෂන්ස් වලට චීන ආණ්ඩුවත් ආධාර කළා කියලා කියනවා. චීන ආණ්ඩුව චීනේ ඕක දෙපැත්ත ප්ලේ කරනවා. චීන ආණ්ඩුව ඕක දෙපැත්ත ප්ලේ කරනවා. එතකොට එහෙම හේකුත් උතන තියෙනවා. දැන් මෙන්න මේ දේත් මට චුට්ටක් කියන්නකෝ. දැන් අද දවස් අපි ගත්තොත් ලෝකේ රටවල් වල චීනේ තමන්ගේ වගේ බලා ගන්න රටවල් ටිකක් තියෙනවා. චීනය ඇවිල්ලා ඉන්දුනීසියාව බලාගන්න පටන් අරන්. පාකිස්තානේ බලා ගන්නවා යම් කොටසක්. පාකිස්තානේ බලා ගන්නවා ඉන්දුනීසියාවට වඩා. ඔව්. ඊට පස්සේ දැන් සමහර රටවල් බලා කියා ගන්නවා මේ ප්‍රශ්න තියෙද්දි ප්‍රශ්න තියෙන රටවල් බලා ගන්නවා. බුරුමෙත් එහෙම බලා ගන්නවද? බුරුමේ එක්තරා කාලයක එහෙම තිබුණා. එහෙම තියෙද්දි තමයි ඔය දැන් මේ මෑත කාලේ ඇතිවෙච්ච එත්නික් ගෲප්ස් වල ඔෆෙන්සිව් එක ඇතුලේ ඒ සමහර ගෲප්ස් වලට චීනය සපෝට් කරනවා කියන කතාව එන්නේ. ඒ කියන්නේ නොගැලපීම් තියෙනවා. ඒ නොගැලපීම් තියෙනවා. ඒ කියන්නේ කලින් හමුදා ආණ්ඩුව තියෙන කාලේ 2011 වෙනකම් ඒ හමුදා ආණ්ඩුවට ගොඩාක්ම උදව් කරේ චීනය. එතකොට නමුත් දැන් නොගැලපීම් තියෙනවා. නොගැලපීම් එක තව ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ බුරුමය ඇතුලේ සමහර බිස්නසස් චීනය විසින් අත්පත් කරගන්නවා. අන්තිමට බුරුමේ අයටත් ඒකෙන් පාඩුවක් සිද්ධ වෙන එහෙම දේවල් නුත් තියෙනවා. ජේඩ් අනම්මනම් බිස්නසස්. එතකොට චීනයට සල්ලි තියෙනවනේ. ඒක පාවිච්චි කරලා. ඔන්න ඔහොම පසුබිමක තමයි මේ භූමිකම්පාව වෙන්නේ. ගත්තොත් ඕකේ මම හිතන්නේ ජේඩ් බිස්නස් එක ගැන කිව්වොත් මට මතකයි මගේ යාළුවෙක් කියනවා ජෙම් බිස්නස් එකේ ඉන්නේ. සාමාන්‍යයෙන් මම හිතන්නේ නිල් නේද? නිල් ගල්. ජේඩ් කියන්නේ නිල්. ඔව් අර නිල් පාට හුරු කොළ පාට වගේ එහෙම. ඒ තියෙන නිල් මැණික් ලෝකයේ තියෙන හොඳම නිදි ටික තියෙන්නේ මියන්මාරේ. මේ මෙතන බුරුමේ තායිලන්තේ බෝඩර් එකේ. කියන සමහරු ඉන්නවා ලංකාවේ මැණික් ව්‍යාපාරිකයෝ. ගිහිල්ලා මේ අපේ ඉන්න මැණික් ව්‍යාපාරිකයෝ අතුරුදහන් වෙලා යනවා වෙන කතන්දර සමහරට තියෙද්දි එකපාර බුරුමෙන් මතු වුණා. ඒ කියන්නේ මේ බුරුම කියන්නේ ලෝකේ සම්පත් අධික සම්පත් බහුල එහෙම තියෙන පැත්තකුත් තියෙන දේකුත් තියෙනවා. ඔව් ඒ කියන්නේ මැණික් වලට කොහොමද ප්‍රසිද්ධ අනික තේක්ක වලට ඉස්සර ප්‍රසිද්ධ වෙන බ්‍රිතාන්‍යෝ ගිහිල්ලා ඉවර වෙලා ඕකේ බ්‍රිතාන්‍යයන් ඕක හරියට හූරගෙන කෑවා. ඒක කියන එක ලංකාවේ ප්‍රසිද්ධයි. ඔව්. බ්‍රිතාන්‍යයන් බුරුමේ හරියට හූරගෙන කෑවා. හූරගෙන කාලා බ්‍රිතාන්‍යයන් උතන දාලා ගියේ බුරුමේ අවුල් සහගත තත්ත්වයක් තියෙද්දි ඒකට බ්‍රිතාන්‍යයන් කොච්චර වග කියන්න ඕනද කියන එක ඉතින් විවාදාත්මකයි.
ලංකාවිදිත් අපි කතා කරනවා ලංකාවට වඩා මොකද දේශපාලන ඝාතනයක් මැද. ඒ කියන්නේ නායකත්වයේ බාර ගන්න හිටපු අයගෙන් අති බහුතරය කැබිනට් මීටිමකදී ඒගොල්ලන්ව මරන්නේ අවුන්සාංගව. අවුන්සාංග එදා ඌණු මීටිමට එන්න පරක්කු වෙලා හරි මොකක් හරි වෙලා තමයි ඒගොල්ලන් බේරෙන්නේ. කැබිනට් එකේ හිටපු හැමෝම වගේ මැරුම් කනවා. ඒ කෙලිම කැබිනට් රූම් එකට ඇවිල්ලා වෙඩි තියාගෙන යන්නේ කට්ටියට. එතකොට ඒ වගේ එහෙම දෙයක් වෙලා මාස කීපයක් ඇතුළත ඒ රට ස්වාධීන වෙන්නේ ලොකු කම්පනයක් එක්ක. මෙහි කියන්නේ අපිට කියන්නේ මං හිතන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට එහෙම කම්පනයක් එක්ක රට නිදහස් ස්වාධීන වුණේ නැහැ. ඒ කියන්නේ ඒ කම්පනයත් එක්ක තමයි බුරුමේ එන්නේ. බුරුම මිනිස්සුන්ගේ විදිය නිසා ඕන කම්පනයක්කින් නැගිටින්න පුළුවන් හැකියාවක් ඒ බුරුම මිනිස්සුන්ට තියෙනවා මං දරා ගැනීමේ හැකියාවක් තියෙන පුදුමාකාර විදිහට කම්පනයක් ඇති කරලා තියෙන අපි මේ නොදන්න නොතේරෙන තැන් වලට ගෙනියන සමහරට විහිළු කරලා ලෝකේ වීරයෝ බිහි කරන මේකක්ද කියලා මම ඒකට උදාහරණයක් ගන්නේ 1991 නොබෙල් සාමතයාගේ හම්බ වෙන්නේ උන් සන් සූ කීට. ඒකලත් ඔව් ඉතින් ඒක අර ඔය 90 ඩෙමොක්‍රසිත් එක්ක ඉතින් මම හිතන්නේ ඒක ගන්න ඉතින් එයාට යන්න වෙන්නේ නැහැ නේ. අවුරුදු ගානකට පස්සේ තමයි ඒක මම හිතන්නේ ඇක්සෙප්ට් කරන්න පුළුවන් වෙන්නේ. ඔව් ලෝකෙත් එහෙම විහිළු කරනවා හිටපු ගමන් සමහරවිට. ඔව් ඒ නොබෙල් සාමතයාගේ ගැන නම් කතා කරන්න තීරුමක් ඇත්තේම නැහැ. එහෙම දේවලුත් තියෙනවා. ඉතින් දැන් මේ බුරුමේ කියන එකත් එක්ක තාම ලෝකෙ විහිළු කරන ගමන් ඉදිද්දි තමයි මේ බුරුමේ මේ තව අන්නන්න හිටපු මිනිස්සුන්ට ඇඟිල්ලෙන් යනවා වගේ තත්ත්වෙකුත් තමයි මේ. හැබැයි මේ වතාවේ මම පැහැදිලි වෙනසක් දැක්කා. කලින් වතාවල් වලට වඩා කලින් ඔහම ඩිසාස්ටර්ස් වෙච්චහම ගොඩක් වෙලාවට බුරුමේ ආණ්ඩු හමුදා ආණ්ඩු තියෙන කලි විශේෂයෙන්ම මේ එහෙම එක සැරයක් වුණාම සයික්ලෝන් එකක් ඇවිල්ලා මේ පිටින් උදව් ගන්න තරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. හැබැයි මේ වතාවේ මේක වෙච්ච ගමන් මේ පාර හමුදා ආණ්ඩුව කිව්වා අපිට උදව් කරන්න කියලා. කියන්නේ මේකේ බරපතලකම ඕකේ වැදගත්කම මේකයි. මට ඕක එකපාරට මතක් වුණේ දැන් එක දේවල් කියන්න පුළුවනි දේවල් ගැන. හැබැයි අපේ රට අගාධයට යනවා කියලා පෙනිපෙනී තියෙද්දි මේකට ගන්න ඕන විසඳුම් ගන්න කියලා පෙනිපෙනී තියෙද්දි අපේ ගෝතයෝ සමහරු කිව්වනේ මේකට අපි ඉන්ඩිජිනස් ක්‍රමවේදයන් හොයනවා කියලා. කියු හරි. බුරුමේ හමුදා ආණ්ඩුවේ බුරුමේ හමුදා ආණ්ඩුවේ එක්කෙනා ලෝකෙත් එක්ක එච්චර ගනුදෙනු කරන එක්කෙනෙක් නෙමෙයි. ඇමරිකාවේ අවුරුදු ගණන් ජීවත් වෙච්ච එහෙම එක්කෙනෙක් නෙමෙයි බුරුමේ හමුදා ආණ්ඩුවේ එක්කෙනා. හරි. ඇමරිකාවේ ගිහිල්ලා කරපු දේවල් කමක් නැහැ. නමුත් එහෙම එක්කෙනෙක් නෙමෙයි. උනට ඒ මනුස්සයාට මොලේ තිබ්බා මේකේ බරපතලකම තේරුම් අරගෙන අනේ අපිට උදව් කරන්න කියලා කියන්න. චාමර ලංකාවේ දොස්තරලා හිටියා ළමයින්ට විශේෂඥ වෙලා පෝර පස් හදන්න අර අහගත්ත ටීවී එකේදී තියෙන එකක් ගැන විශේෂඥ උපදෙස් දීපු. ලංකාවේ හොඳට තිබිච්ච කෘෂිකර්ම ක්‍රමය පෝර දාන ක්‍රමය අනුව නැතුව චීනේ කොමුකුත් නැතුව වළක්ව ගන්න හොයාගන්න බැරුව තිබිච්ච අපි කියනවා තරලම ගුණයක් කියලා. ගෙනල්ලා ලංකාවේ ගෙනල්ලා බාලා ආපහු පටවන් ගන්න අපි සල්ලි ගෙව්වා. හරිද? ලංකාවට පිටරටින් එන තෙල් සංචිතයක් අපි කියනවා කිමිකල් සංචිතයක් මෙහෙ ඇවිල්ලා අපේ මුහුදේ ඒක කෙලින්ම සංගත වෙලා විසිරලා ගිහිල්ලා ඒකෙ තිබිච්ච එකට අපි දඩ ගෙව්වා. ඒක මෙහෙ රඳවගෙන හිටියා. එහෙමයි අපි. ඔව් දැන් එහෙම රටක් චාමර. ඒක තමයි. මම හිතන්නේ බුරුමෙටත් මේ දේවල් වෙන්නේ රටක් අරාජික වෙද්දී. ඔව් බුරුමෙටත් මේ වගේ අත්දැකීම් තියෙනවා. බුරුමේ තියෙන தත්ත්වය ඒ වුණාට ඔයා කියන දේ හරියටම හරි. ඔවුන් මේ විදිහට අරාජිකත්වයකට යන්නේ නැතුව මේ වෙලාවේ පිළිගත්තා. අපි යන්න ඕනේ මේ අපිට මේකෙන් අපිට ගොඩ එන්න බෑ. අපිට මේකෙන් තනියෙන් ගොඩ එන්න බෑ. මේක බොහොම බරපතල තත්ත්වයක්. ඒ නිසා කරුණා කරලා අපිට උදව් කරන්න කියලා ඒ වෙලාවෙම කිව්වා. ඒක කලින් බුරුම හමුදා ආණ්ඩුවලත් මම දැකපු දෙයක් නෙමෙයි. ඒක හරි ලස්සන වෙනසක්. ඒ කියන්නේ යාලා තමන්ගේ ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන දැන් ටෝටලි හෙල්ප්ලස් නෝ චාමර. අපි දැන් මේ දැන් NGO සමහර මගේ ඉන්න මිත්‍රයොත් එක්ක කතා කළාම උන් කියන්නේ මම කිව්වේ ඒකයි පැය 40ක් තිස්සේ යන්න බැරි වෙච්ච අය ඉන්නවා තාම. SQ points වලට. සමහර තැන්වල තියෙනවා මිනිස්සු අපිට සපෝට් දෙන්න කියලා කියනවා. ඊට සපෝට් දෙන්න තියෙන බෑ මෙසේජ් එක මේ පැත්තට එන්නේ. යන්න විදියක් නෑ. ඉතින් මේ දේවල් හරි මානුෂික තත්ත්වයෙන් ගත්තොත් හරිම තත්ත්වයේ තියෙන මොකද මම හිතන්නේ චීනය පුළුවන් තරම් උදව් කරනවා මේ මොහොතේ. ගොඩ රටවල් උදව් කරනවා. ඇත්තටම ඇමරිකාව රුසියාව මොකද චීනය බෝඩර් එකෙන් අනිත් පැත්තට එනවා. ඉන්දියාව මේ පැත්තෙන් උදව් කරනවා කියලා තියෙනවා. දැන් ලංකාවේ වෛද්‍ය කණ්ඩායම යවනවා කියලා තියෙනවා. කොහොම වුණත්
නෑ ඒ කියන්නේ මේ මෙතන මම හිතන්නේ වැදගත් කාරණේ බුරුමේ මිනිස්සුන්ගේ ජීවන කතාව මම අහලා තියෙන දේවල් හැටියට මම දන්නේ කොයිතරම් දුරට ඒක නිවැරදිද කියලා. බුරුමේ මිනිස්සුන්ගේ ජීවන විදිය ලංකාවේ මිනිස්සුන්ටත් වඩා සරලයි. බොහොම මිනිමලිස්ටික් මිනිස්සු ටික. හරි අදටත් මම ආශ්‍රය කරන මගේ බුරුම මිත්‍රයෝ බොහෝ මිනිමලිස්ටික් මිනිස්සු. ඒ නිසා මේ මිනිස්සුන්ට ඔය වගේ දෙයකින් උනත් නැගිටින්න පුළුවන්. මොකද ඔවුන්ගේ ජීවන රටාව ඇතුලේ මම හිතන්නේ අර තියෙනවා අපි කියන්නේ මහානවීම මාස 3කට වෙලා ඕනේ කරන පුරුද්ද ඔවුන්ගේ ජීවිත රටාව පුදුමාකාර විදිහට සංවර කරන මම දන්න මගේ හොඳම මිත්‍රයෙක් වෙච්ච වෛද්‍යවරයෙක් ඉන්නවා. ඔහුගේ බිරිඳත් එහෙමයි. ඈත් එක්ක කතා කළාම අර අපි කියනවා ඔයා නිකන් මෙහෙණියක් වගේ. මෙහෙම අය ටිකක් තමයි මම තරුණිය ටිකක් ගැන මුලින් කිව්වේ. ඉතින් මේ මිනිස්සුන්ට මෙහෙම මුකුත් කරදරයක් වුණාම ටිකක් දැනෙනවා. දේශපාලඥයෝ තවත් විනාශ කරපු රටක්. ඔව් ඒ කියන්නේ ඒකෙදිත් මම දකින්නේ දැන් දේශපාලඥයෝ විනාශ කරා අරක මේක කොච්චර කිව්වා වුණත් ඒ මොන ප්‍රශ්නේ ඇතුලේ වුණත් බුරුමේ මිනිස්සු තමන්ගේ ජීවන රටාව තමන්ගේ සරල දිවි පැවැත්ම ඒ විදිහට ගත කරගෙන යනවා. ඒක මේ පිටස්තර දැන් සමහර වෙලාවට අපි පිට ඉඳන් අපි කෑ ගහනවා අමුදා ආණ්ඩුවක් තියෙන අරකේ මිනිස්සුන්ට ඒනට එහෙ මිනිස්සුන්ට සමහර වෙලාවට ගණන්නේ. ඔය කියන්නේ ඒගොල්ලන් ඒකට ඇඩැප්ටබල්. ඒ ඕන එකකට ඒගොල්ලෝ ඇඩැප්ටබල්. ඉතින් අන්න එහෙම එකකුත් තියෙනවා. නමුත් මේ වෙලාවේ ඒගොල්ලන්ට ඇත්ත වශයෙන්ම ලොකුවට උදව් අවශ්‍ය වෙලා තියෙන වෙලාවන් නිසා තමයි හමුදා ආණ්ඩුව මේ වෙලාවේ කෙලින්ම කිව්වේ අපිට උදව් කරන්න කියලා. ඉතින් ඒක මම දකින ලොකු වෙනසක්. ඔව් මියන්මාරේ මම හිතන්නේ ඔයිට අමතරව තියෙනවා කැපිටල් සිටි එකක් හැදුවා මේගොල්ලෝ. ඒක ගෝස් සිටි එකක්. නයිපිටෝ දවසේ ඒගොල්ලෝ ගියෝදින් එහෙම කොයි වෙලාවක හරි බුරුමේ ගිහින් බලන්න. ඒක නිකන් ලෝකේ හදලා තියෙන චීන්නු හදපු අලුත් සිටි එකට වැඩිය ලස්සනයි. මට ඒ වගේ යාළුවෙක් කියනවා ට්‍රැක්ස් 5ක් ලේන් 5ක් වෙන්න හදපු පාරවල් තියෙන්නේ. මට කියනවා පාර පයින්න උඹට යනවා විනාඩියක්මාරක් කියලා. හැබැයි වාහන නැහැ හින්දා ප්‍රශ්න නැහැ. වාහන නැහැ උඹට ඒකකින් නිදා ගන්න පුළුවන් කිව්වා. ඒක දැන් අපි මං මොනවද පාවිච්චි කරන්න කියලා. උන් කිව්වා තඩිසපේගේ එයාපෝට් එකක් දානවා කියලා. ඇයි මොකද කෙලිම ට්‍රැක් එක කෙලිම තියෙන හින්දා. ඕකේ හරි ලස්සන වීඩියෝ එකක් ගියා ඒ දවස්වල හරියට ප්‍රසිද්ධ වුණා ඒක. අර මේ එක්සර්සයිසස් උගන්නන එක්කෙනෙක් නයිපිටෝ වල මේ වීදියක් ගාව යා මේ ඒවා කරන වීඩියෝ එකක් රෙකෝඩ් කරනවා පිටිපස්සෙන් හමුදා වාහන යනවා. අර හමුදා කුමන්ත්‍රණයේ වෙලාවේ. හමුදා කුමන්ත්‍රණයේ ලයිව් එයාගේ කැමරා එකේ තියෙනවා. ඉතින් එහෙමත් තියෙනවා. නමුත් ඒ නයිපිටෝ මෙහෙමයි අලුත් අගනුවරක් හදන එක කන්සෙප්චුවලි හරි. එතන වැඩේ තියෙන්නේ ඉතින් ඒක කොච්චර දුරට ප්‍රායෝගිකද කියන එක අවශ්‍යතාවයේ මත කෙරුණාද කියන එකයි තියෙන දේ. රැන්ගුන් නගරය කොච්චර තද බදද කියන එක අනුව ඒක තීරණය වෙනවානේ. ඉතින් ඔය විදිහට නමුත් තව ඉන්ට්‍රෙස්ටිං දෙයක් තියෙනවා 1937 වෙනකම් බ්‍රිතාන්‍යයේ කොටසක් විදිහට තමයි බුරුමේ බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් පාලනය කරේ. බුරුමේ තුන් පාරකට යුද්ධ තුනක් වුණා. තුන්වෙනි යුද්ධයෙන් පස්සේ තමයි බුරුමේ සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයන් අල්ලගත්තේ 1885 දී. ඒ අල්ලගත්තට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න කතාවක් යවුවා බුරුමේ රජුරෝ අමු බේබද්දෙක් කියලා. පස්සේ තමයි ඒ මනුස්සයා බේබද්දෙක් නෙමෙයි. ඉතින් දැන් ලංකාවේ අන්තිම රජුරෝ ගැනත් එහෙම කතා තියෙනවනේ. ඕවා කොයිතරම් දුරට ඇත්තද බොරුද කියලා හිතන්න වෙනවා. ඉතිහාසෙ ලියනවා Tamanට ඕන විදිහට නේ සමහර. බුරුමේ කතාව බොහොම ප්‍රසිද්ධයි. ඒක දන්නවා කට්ටිය. ඉතින් අනික එක බුරුමේ රජුරවම එක රයින් පිටුවහල් කරා. ඒ බුරුමේ මිනිස්සු බ්‍රිතාන්‍යයන්ට කවදාවත් සමාව දුන්නේ නැහැ කියන ඒ රජුරවන්ට සලකපු විදියට. එහෙම එකක් තියෙනවා. රජපෞලේ තාම ඉන්නවා. කොහොම හරි ඉතින් එහෙමයි බුරුමේ කියන්නේ ඒ වගේ රටක්. හරි ඉන්ට්‍රෙස්ටිං රටක්. ලස්සන රටක්. ඉතින් විවිධාකාර හේතු මත මේ විනාශ වෙච්ච රටක්. මේ රට ඉක්මනට රිකවර් වේවා. ඒ තියෙන දේවල් වලට ලෝකේ උදව් කරන දෙයින් මම හිතන්නේ දැනටමත් මරණ වෙලා තියෙනවා. ගොඩක් වෙයි. තව ඔය කියනවට වඩා ඊට වඩා මරණ වෙලා තියෙයි. කවුරුත් මිනිස්සු කාටත් ප්‍රශ්න ඇති වෙලා තියෙන දේ ඇතුලේ තමයි මේ රටට මේ තත්ත්වය තියෙන්නේ. උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු වගේ කතාවක් කි. උඹලත් මිනිස්සු අපිත් මිනිස්සු. කොහොම හරි කමන්න මම හිතනවා අපි ලෝකේ තියෙන ફોකස් එකෙන් එළියට පොඩ්ඩක් ඕගොල්ලන් අරන් ඇවිල්ලා මෙතනට මේ දේ වෙච්ච හිස්ටරි ලයින් එක පොඩ්ඩක් අපිට කතා කරන්න ඕනේ. මොකද අපෙත් දැනුම හොයාගන්න අපි මේ හොයාගත්ත දෙයක්. ඒ දේ අපිට ඕන ෂෙයා කළ යුතුයි කියලා. චාමර ගොඩක් ස්තුතියි මේ දේ ලබා දුන්නාට. මොකද මම දන්නවා මේ දේ ගැන ලංකාවේ තියෙන හොඳම නොලෙජ් බේස් එකක් තමයි අපේ චාමර. ඒකයි අපි මේ දේ අද කතා කරේ. ඉතින් මේ දේ ගැන දැනුවත් වෙන්න තියෙන දේ අපි රටට ඉක්මනට සුව වේවායි කියලා ප්‍රාර්ථනා කරමු මේ රට. අපි
එහෙමනම් අපේ කාලෙත් යනවා. අපි අතර ගිහිල්ලා එන්න. එහෙමනම්. හරි. ජය වේවා. ජය වේවා.